හෙලෝ සුප දවසක් හැමෝටම. අද මං ඔයාලට අරගෙන ආවේ උදේ ඉඳන් දවල් වෙනකම් මගේ දවස ගෙවෙන විදිය. උදේම මම මගේ පුතාට උදේ කෑම එක හැදුවා. ඊයේ රෑ ඉතුරු වෙච්ච ඉන්දියාප්ප වගේක් තිබ්බා. ඒ ඉන්දියාප්ප වලින් පොඩි ඉන්දියාප්ප කොටුවක් තමයි පුතාට හදලා දුන්නේ. බබාට කෑම එක දීලා මං ආවා මගේ පාත්තිය පැත්තට. ඔයාලට මතකයිනේ මගේ පාත්තිය? මේ තියෙන්නේ නයිමිරිස් ගස්. නයිමිරිස් ගස් වලට නම් පොඩි ලෙඩක් ඇවිල්ලා තියෙනවා. ඒකේ චූටි මලුත් ඇවිත් තිබ්බා. ඒ වුණාට ඒකේ කොළවල කොළ කොඩ වෙනවත් නෙවෙයි මොකක් හරි 아무තු ලෙඩක්. මං ඉතින් ඒවා ඔක්කොම මේ කඩලා දැම්මා. ඔක්කොම ඒ මුල හරියෙන් එන කොළ මං සේරම කැඩුවා. කඩලා ඒවා කපලා අයින් කරා. දැන් ආයි ඒවා දවිදාලෙයි. එතකොට මගේ බැටළුවාන මිරිස් ගස් වල කරල් ඇවිල්ලා තියෙනවා. තව මලුත් තියෙනවා. දැන් ලස්සනට හැදීගෙන එන්නේ. අමු මිරිස් පැලත් හොඳට හැදීගෙන එනවා. පොඩි පොඩි කරල් ඇවිල්ලා තියෙනවා මිරිස් වලත්. මං ඉතින් උදේ හවස වතුර දාලා මේවා හරිය ආදරයෙන් පරිස්සම් කරනවා. හොඳට වතුර දාන තරමට ගස් ටික හොඳට හැදෙනවා. මේ තියෙන්නේ බැටළුවාන මිරිස් කොළ පාට එක තමයි මල් ළඟ තියෙන්නේ. මේකේ තියෙනවා දම් පාට කලයකුත්. මේ බැටළුවාන මිරිස් එක මාළු මිරිස් කිරි දාලා වියන විදියටම කිරි දාලා වියන්න පුළුවන්. එහෙම ඉවුවහම හරිම රසයි. මේ තියෙන්නේ මගේ අමු මිරිස්. තාම කරල් පොඩියට හැදීගෙන එන ගම. මේන් කියන්නේ මොනවද ඔයගලන්ට හිතා ගන්න පුළුවන්ද? මේ තියෙන්නේ පඳුරු බෝංචි. පඳුරු බෝංචි ගසුත් මගේ දැන් හැදීගෙන එනවා. දැක්කනේ මගේ ගෝවා ටික තිබ්බා. එතකොට මේ තියෙන්නේ මාළු මිරිස්. මාළු මිරිස් ගස්සලත් හොඳටම මල් ඇවිල්ලා තියෙන්නේ. කොළවල නම් පොඩි පොඩි ලෙඩ තියෙනවා. ඒ වුණාට හොඳට මාළු මිරිස් මල් ඇවිල්ලා කරලුත් එන ගමන් තියෙන්නේ. ඒ හින්දා මං මොනවත් කොළ කඩන්න ගියේ නෑ. ওই විදියටම තිබ්බා. මං අද මේ එක ගහක හැදිලා තියෙන බැටළුවාන මිරිස් ටික කඩනවා. මොකද පොඩ්ඩක් ලපටි කරල් කැඩුවාම බත් එක්ක කන්නත් හරිම රසයි. මම නම් මේ ලපටි කරල් කඩන්නේ බත් එක්ක නිකන් කන්න. අද මම මගේ මේ ගෝවකස් දෙකත් කපලා ගන්නවා. මොකද මායි බබයි විතරයි දවල්ට කන්න ඉන්නේ. ඉතින් අපි දෙන්නට හොඳටම ඇති මේ ගස් දෙකේ කොළ ටික. මේ කොළ ටික කඩලා මේකෙන් මැල්ලුමක් හදන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ගෝවා කොළ ටිකයි මිරිස් කරල් ටිකයි කඩලා ඒක තියලා මං ආවා අපේ මිදුලතු ගන්න. ඕගොල්ලන්ට පේනවද මේ උණ ගස් ටික? මේ උණ ගස් ටික තියෙන්නේ අපේ ගාඩන් එකේ කෙරෝලට වෙන්න එහා පැත්තේ වෙලේ. වෙලේ අයිනෙම තමයි මේ ගස් ටික හැදිලා තියෙන්නේ. මේ උණ ගස් හැදිලා මෙතන ලොකු උණ පඳුරක් වෙලා තියෙන්නේ. මෙතනින් උණ ගස් ටිකක් තියෙනවා අපේ ගාඩන් එක පැත්තට ඇලවෙලා. ඉතින් හරියට කොළ වැටෙනවා අපේ ගාඩන් එකට. මේ හරිය බලන්නකො මේ කොච්චර කොළ වැටලාද කියලා. මේ කොළ හින්දා මේ හරිය අපේ තනකොළ ටික හැදෙන්නෙත් නැහැ ගාඩන් එකේ. මේ උණ කොළ වලින් කිසිම වැඩකුත් නැහැනේ. මේක පෝරක්වත් නෙවෙයිනේ. අපි දැන් හිතාගෙන ඉන්නේ අපේ පැත්තට තියෙන ගස් ටික කවුරු හරි ධම්මලා කපලා අයින් කරන්න. නැත්නම් මේ වියදම් කරලා හදපු තනකොළ ටිකෙනුත් වැඩක් නැහැ. මේ තියෙන්නේ අපේ අඹ ගහ. මේක රටාඹ ගහක්. මේ ගහේ ගෙඩි තියෙනවා ගොඩාක් හැදිලා. ඔයගොල්ලෝ දන්නවද? තාම අපිට එක අඹ ගෙඩියක්වත් කන්න හම්බුන්නේ නැහැ මේ ගහේ. සේරම ගෙඩි පැහිලා තියෙන්නේ. ඔක්කොම සත්තු කාලා බිමට වැටෙනවා. ගහ උස වැඩි හින්දා අපිට කඩා ගන්න විදියක් නැහැ. අපි දැන් කෙක්කක් හොයාගෙන කඩා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මුන්ට ඉදිච්ච ගෙඩි බාගෙට කාලා සත්තු බිම දානවා. දැන් ඉතින් කුරුල්ලන්ට ලේන්නුන්ට හැම සතෙක්ටම කන්න දුන්නානේ. දැන් ඉතින් කවුරු හරි ධම්මලා අපි ගෙඩි ටික කඩන්න තමයි හිතාගෙන ඉන්නේ. මං අපේ අඹ ගෙඩි ටික කැඩුවොත් ඕගලන්ට පෙන්නන්නම්කෝ. දැන් ඔන්න මම අතු ගන්න පටන් ගත්තා. අපේ ගාඩන් එක ටිකක් ලොකුයිනේ. ඒ හින්දා කෑල්ලෙන් කෑල්ල අතු ගාලා තැන් තැන් වල මෙහෙම කොළ ටික ගොඩ ගහලා ඊට පස්සේ මං කරන්නේ මේවා ටික ගෙනිහිල්ලා අපේ ඉස්සරහා තියෙන වෙලට දාලා ගෙනි තියනවා. අපේ ඉස්සරහා තියෙන වෙල කිව්වට අපේ වෙලක් නෙවෙයි ඒක. ඒකට අයිතිකාරයෙක් ඉන්නවා. අපි ඒකේ තමයි මේවා ගෙනි තියන්නේ. ওই විදියට කොළ ටික එකතු කරන් ගිහිල්ලා ඉස්සරහා වෙලට දාලා ගෙනි තියනවා. ඔන්න මං කොළ ටික ගෙනිහින් දාලා ගින්දරක් තිබ්බා. දැන් ඉතින් මේ කොළ ටික හිමීට ඇවිලිලා යයි. අපි යමුද එහෙනම් අද දවල්ට උයන්න.
මුලින්ම බත් එක උයා ගන්න තමයි හදන්නේ. මේ කප් එකෙන් දෙකක් හාල් දාලා මම හාල් එක ලිපේ තියන්න තමයි හදන්නේ. ඊළඟට මම සෝයා මීට් එකක් හදන්න තමයි හදන්නේ. සෝයා මීට් එකට ලුණු දාලා වතුර දාලා තැම්බෙන්න පොඩක් පැත්තකින් තිබ්බා. යන්න ඕන කරන ටික ඉස්සෙල්ලා කපලා අරන් තියාගත්තා. ලුණු, සුදු ලුණු, තක්කාලි, කොච්චි, රම්පේ කරපිංචා ඒව ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. සෝයා මීට් එක තැම්බෙනකම් මම පරිප්පු එක උයා ගන්න හදන්නේ. පරිප්පු වලට මුලින්ම රම්පේ, සුදු ලුණු, කොච්චි, කරපිංචා, තක්කාලි, ලුණු එහෙම දාලා ඒකටම කහ, මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු එහෙමත් දාලා හොඳට අතින් කලවම් කරගත්තා. හොඳට මේ විදිහට අතින් කලවම් කරාම හොඳට මේ 3-5 රස සේරම අල්ලනවා මේ පරිප්පු එකට. ඊට පස්සේ මම මේක පොල් වතුරෙන් තමයි තඹ ගන්නෙ. මේ පොල් වතුරෙන් තඹ ගන්න එක නම් මම ඉගෙන ගත්තේ බාගීස් කිචන් YouTube channel එකේ. ඇත්තටම පොල් වතුර දාලා ඉවුවාම රසයි පරිප්පු එක. දැන් මම ඒක තැම්බෙන්න ලිපෙන් තියනවා. මම උඹල කර ටිකකුත් දාගත්තා. උඹල කර දැම්මහමත් පරිප්පු හරිම රසයි. ඊට පස්සේ තැම්බෙච්ච සෝයා මීට් එක මිරිකලා අරගෙන ඒකට මිරිස් කුඩු, මස්කරි 3-5, අමු 3-5ත් පොඩ්ඩක් දාලා හොඳට කලවම් කරනවා සීසන් වෙන්න. කලවම් කරලා පොඩ්ඩක් පැත්තකින් තියනවා. ඒක හොඳට සීසන් වෙන්න. මම ලුණු දාලානේ තැම්බුවේ නිසා ලුණු දැම්මේ නැහැ. ඔන්න දැන් පරිප්පු එක තැම්බිලා තියෙන්නේ. දැන් මේකට මම මිටිකිරි ටිකක් දාගන්නවා. පරිප්පු එකට මිටිකිරි ටිකක් දාලා ලිප වහලා හිමීට තැම්බෙන්න දෙනවා. පරිප්පු ටික එහා ලිපේ තැම්බෙද්දී අනිත් ලිපේ මම සෝයා මීට් එක හදා ගන්න හදන්නේ. තෙල් ටිකක් ලිපේ තියලා ඒකට දානවා කුරුඳු පොතු ටිකක්. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංචා ටිකක් දානවා. ඊළඟට දානවා ඒකට සුදු ලුණු. දැන් මේකට ලුණු ටික දානවා. ලුණු ටික දාලා මේකට ලුණු චුට්ටකුත් දානවා. ලුණු චුට්ටකුත් දාන්නේ ඉක්මනට ටෙම්පරාදු වෙන්න. ලුණු ටිකකුත් දාලා කලවම් කරලා ඊට පස්සේ තක්කලි ටික දානවා. තක්කලි දාන්නේ මේකේ ඇඹුලට. හැබැයි මම මේකට සියඹලක් දානවා. තක්කලි වලිනුත් අමුතු රසක් එනවා. දැන් අර සීසන් කරගත්ත සෝයා මීට් එක මේකට දාලා හොඳට කලවම් කරනවා. මේ ලුණු වල රස සෝයා මීට් වලට අල්ලන්න. සෝයා මීට් එක පැකට් එකේ එන රසකාරක පැකට් එක නම් මම දාන්නේ නැහැ. මම ඒ වෙනුවට මස්කරි 3-5 ටිකක් දාලා තමයි සාමාන්‍යයෙන් උයාගන්නේ. දැන් මේ සෝයා මීට් ටික හොඳට මෙහෙම කලවම් කරලා ඊට පස්සේ මේකට මම කොච්චි ටිකක් දානවා. කොච්චි ටික දාලා ඊට පස්සේ මුඩියෙන් වහලා ටිකක් වෙලා මේක ටෙම්පරාදු වෙන්න තියනවා. පොඩ්ඩක් ටෙම්පරාදු වුණාට පස්සේ කලවම් කරලා මේකට මිටිකිරි ටිකක් දාගන්නවා. අර සෝයා මීට් සීසන් කරපු භාජනයේටම තමයි මම කිරි ටික දාලා ඒකේ ඉතුරු වෙලා තිබ්බ 3-5 ටිකත් හෙදලා යන විදියට ඒකට කිරි ටික දාලා තමයි මේකට දැම්මේ.
දැන් මේ සොයා මීට් එකට කිරි දාලා ඉවර වෙලා ඒකට ලුණු ටිකක් දානවා. ලුණු දාලා මම සියඹල ඇටයක් මේකට දානවා තව පොඩ්ඩක් ඇඹුල එන්න. තව මේකට සීනි පොඩ්ඩකුත් දානවා. සීනි වලින් අමුතු රසක් ඇවිල්ලා සොයා මීට් එක නිකන් මස් එක වගේ හැදෙනවා. දැන් මේක මුඩියෙන් වහලා සොයා මීට් එක හැදෙන්න ලිපේ තියෙනවා. දැන් පරිප්පු එක ටිකක් අයින් කරලා ඒ ලිපෙන් මේ තාච්චිය තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒකට අබ, රම්පේ කරපිංචා, ලුණු, සුදු ලුණු දාලා ටෙම්පරාදුවක් හදා ගන්නවා පරිප්පු එකට දාන්න. ලුණු ටිකක් වැඩිපුර දානවා. ලුණු ටික වැඩිපුර දාලා බැදිලා එනකොට පරිප්පු එකට රසයි. දැන් මේක හොඳට කලවම් කර කර හොඳට බැද ගන්න ඕනේ. පරිප්පු ටෙම්පරාදු කරලා හැදුවාම හරිම රසයි. අපි හැම වෙලෙම ටෙම්පරාදු කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කිරට උයන්නේ. අද හිතන පොඩ්ඩක් ටෙම්පරාදු කරලා ගන්න. මෙන්න මේ විදියට හොඳට බැදෙන්න ඕනේ ලුණු ටික. ලුණු ටික හොඳට බැදීගෙන ඉද්දී ඒ තෙල් එකටම කෑලි මිරිස් ටිකකුත් දාලා කලවම් කරනවා. මෙහෙම තෙල් එකට කෑලි මිරිස් දැම්මහම මේක පරිප්පු එකට දැම්මහම පරිප්පු එක ටිකක් හොඳට මිරිස් පාටට හැදිලා එනවා. දැන් මේක ටෙම්පරාදු වෙලා ඉවරයි. ඔන්න දැන් මේක පරිප්පු එකට දාන්න තමයි හදන්නේ. දැන් ටෙම්පරාදුව මෙහෙම පරිප්පු එකට දාලා හොඳට කලවම් කරනවා. මේ පරිප්පු එක හරිම රසයි. ඉතින් තෙලෙන් ටෙම්පරාදු කරලානේ හදලා තියෙන්නේ. ලුණු මදි. ඒ හින්දා මම තව ලුණු ටිකකුත් දාලා කෑලි මිරිසුත් තව චූට්ටක් දානවා. දාලා දැන් ඉතින් මූඩියෙන් වහලා පොඩ්ඩක් මේක තැම්බෙන්න දෙනවා. මට ඕනේ මේක හින්දලම ගන්න. ඒ නිසා මීට තැම්බෙන්න දෙනවා. ඊළඟට ඔයාලට මතකනේ මම ඉස්සෙල්ලා කඩපු ගෝවා කොළ ටික. දැන් මේ ගෝවා කොළ ටික කපලා ඒකෙන් මැල්ලුමක් හදාගන්න තමයි හදන්නේ. දැන් භාජනයකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ඒකට අබ ටිකක් දානවා. අබ ටික පුපුරනකොට ඒකට පොල් ටික දාලා ඒක පොඩ්ඩක් කලවම් කරලා ඒකට අපි කහ ටිකක් දානවා. සාමාන්‍යයෙන් අපි ගෝවා කොළ මැල්ලුම් හදනකොට කහ පොඩ්ඩක් දාලා තමයි හදන්නේ. දැන් මේක කලවම් කරලා මේකටම ලුණු ටිකකුත් දානවා. ඊට පස්සේ අර කපාගත්ත කොළ ටික මේකට දානවා. කොළ ටික දාලා පොඩ්ඩක් කලවම් කරලා ඉවරලා මම ලිප ඕෆ් කරනවා. ඕෆ් කරලා මේක මේ භාජනයෙම තියන්නේ නැහැ, ඉක්මනට අයින් කරනවා. දැන් අපි සොයා මීට් එක බලමු. සොයා මීට් එකක් දැන් හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් හොඳට ලුණු ඇමුල්ල අල්ලලා රසට තියනවා මේ සොයා මීට් එක. මේක තව චූට්ටක් ග්‍රේවි ගතිය තියෙන හින්දා මම තව ටිකක් භාජනේ වහලා පොඩ්ඩක් වෙලා තියනවා ලිප උඩට. ඔන්න මම දැන් උයලා ඉවරයි. සෝයා මීට්, පරිප්පු, ගෝවා කොළ මැල්ලුම් මේකට තව බිත්තරයකුත් හදාගත්තා අද දවල් කෑමට. මේ අපේ ගෙදර හැමෝම ආස මෙනු එකක්. ගෝවා කොළ මැල්ලුමත් රසට තිබ්බා මොකද අලුත්ම කොළනේ. එහෙනම් අපි දැන් බත් එක බෙදාගමු. මං හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා මගේ වීඩියෝස් ඔයාලා බලනවා වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාව ලයික් කරලා පොඩ්ඩක් මගේ channel එක share කරලා මට පොඩි support එකක් දෙන්න කියලා. ගොඩක් ඉන්නවා මාව බලන කට්ටිය ඒ වුණාට subscribe කරන්නේ නැතුව තමයි බලන්නේ. මං ඔයගලන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා වීඩියෝස් බලන ගමන් මාව subscribe කරන්න කියලා. එහෙනම් මං අතට ගිහිල්ලා එන්නම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.